විශේෂකාරී කතාවක් සමග එකතු වෙලා ඉන්න ඔයාලා කතාව ඉදිරියට වෙන්නේ මොනවද කියලා දැනගන්න කැමති නම් ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් විශේෂකාරී කතාවේ ඔයාලා හැමෝම මේ වෙනකොටත් දන්නවා යශෝව ලබා ගන්න එරා සහ දීර අතර තියෙන මිත්‍රත්වයක් දැන් පළදු වීගෙන යනවා. ඉතින් මේ දෙන්න අතරේ දැනටමත් තරගයක් ඇති වෙලා තියෙන්නේ යශෝව ලබා ගන්න. කොහොම වුණත් හැබැයි යශෝ නම් ආදරේ දීරට කියලා අපි හැමෝම දන්නවා. ඉතින් ඔයාලට යශෝගේ දීරගේ ආදර කතාව බලන්න ආරම්භ වෙනකම් මග බලාගෙන ඉන්නවා නම් ඉතින් අද දිනේ ලස්සන එපිසෝඩ් එක විශේෂකාරී කතාව තුළින් නරඹන්න හැකියාව ලැබෙනවා. ඉතින් විශේෂකාරී කතාව ඉදිරියට එන්න තවත් රසවත් වෙනවා. ඉතින් කතාවේ ඉදිරියට වෙන්නේ මොනවද කියලා දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.